මගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලෙන තවත් එක ලස්සන දවසක්. උදේම නැගිටලා මූණකට සෝදලා මම මේ හදන්නේ ටික දවසක ඉඳන් මම මේ පාවිච්චි කරන මගේ කොලජන් එක බොන්න. ඉතින් මේ කොලජන් එකෙන් අපේ ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන් ලබා දෙනවා. ඉතින් අපේ ශරීරයේ තියෙන නියපොතු, කොණ්ඩය, හෘද වස්තු, වකුගඩු මේ දේවල් වලට අත්‍යවශ්‍ය කාර්යභාරයක් මේ කොලජන් වලින් ඉටු කරනවා. ඉතින් මේ කොලජන් එක මගෙන් අපේ ශරීරය නිරෝගීව තියාගන්න තමයි කෙටියෙන්ම කිව්වොත් අපිට උපකාරී වෙන්නේ. ඉතින් මම ඒකත් බීලා කුස්සිය පැත්තට ආවේ උදේට කන්න මොනවා හරි හදාගන්න. ඉතින් මේ විදිහට තඹගත්ත අල, ලුණු, කරපිංචා, කැරට් මේ විදිහට කපාගෙන ඉස්සෙල්ලාම තෙල් තාච්චියක් ලිපේ තියලා කරපිංචයි රම්පකොළ ටිකයි මේ විදිහට තෙලට දාගත්තා. ඊටත් පස්සේ ඒකටම මම තලාගත්ත සුදු ලුණු ටිකක් දාගත්තා. ඔන්න ඔය වෙලාවේ මම මේකට කපාගත්ත ලුණු ටික එකතු කරගෙන ඒකටම කැරට් ටිකත් මම දාගත්තා. ඉතින් ඔයාලා දන්නේ නැන්නේ මම මේ මොනවද හදන්නේ කියලා. බලන් ඉන්නකෝ මම කියන්නම්කෝ. ඉතින් ඊට පස්සේ මම මේකට අර තඹගත්ත අල ටික දාලා ලුණු, මිරිස්, එතකොට ගම් මිරිස් කුඩු මේ හැමදේම දාලා හොඳ පේස්ට් එකක් හදාගත්තා. ඔන්න ඔය තියෙන්නේ මම හදාගත්ත පේස්ට් එක. ඉතින් මම මේ හදන්න යන්නේ රෝල්ස් ටිකක් හදාගන්න. ඉතින් මේ රෝල්ස් හදන දවසේ නම් අපේ ගෙදර බිස්කට් කුඩු තිබුණේ නෑ. ඒ වෙනුවට මම ගත්තේ විස්කිරිඤ්ඤා ටිකක් කුඩු කරලා මෙන්න මේ විදියට හලලා. ඉතින් බිස්කට් කුඩු නෑ කියලා වැඩේ ඇතෑරියේ නෑ. ඉතින් මම ඒ වෙනුවට විස්කිරිඤ්ඤා කුඩු කරලා ඔන්න ඔය විදියට තමයි මම ඒ බිස්කට් කුඩු වෙනුවට විස්කිරිඤ්ඤා කුඩු හදාගත්තේ. ඉතින් ඊට පස්සේ පිටි ටිකට ලුණු ටිකක් එකතු කරලා අවශ්‍ය පදම එනකල් ටික ටික වතුර දාලා මේ විදිහට පිටි මිශ්‍රණය මම හදාගත්තා. ඉතින් මේ හදාගත්ත මිශ්‍රණය ප්‍රනීරයකින් පෙරලයි මම ගත්තේ. ඉතින් මම මේ මිශ්‍රණය හදාගන්න අතරේ කබල රත් වෙන්න ලිපෙන් තියලයි තිබුණේ. රත් වුණු තැටියේ පොල් තෙල් ටිකක් ගාලා මම මේ විදිහට රෝල්ස් එකට අවශ්‍ය කරන පෑන් කේක් ටික හදාගත්තා. बदले रास्ते झरने और नदी बदले दीप की टिम टिम छेड़े जिंदगी धुन कोई नहीं बदले बरक के इंजिन बादने गिरे तो ये भर में रहूंगी सदा उसे ඉතින් ඔය විදිහට රෝල්ස් ටිකත් හදාගෙන නංගි මමයි මේ හදන්නේ මේ ටිකේ රස බලන්න. ගෑනු ළමයෙක් විදිහට අම්මලා තාත්තලා එක්ක සහෝදර සහෝදරියෝ එක්ක ඉන්න තියෙන මේ පුංචි කාලේ තරම් සුන්දර කාලයක් ආයෙත් එයි කියලා හිතන්න බෑ. මොකද දන්නවද? ඒ තරම් සැහැල්ලුවෙන් සතුටින් අපේ මේ පුංචි පවුල ඇතුලේ අපි ජීවත් වෙනවා. අම්මයි මමයි ටවුන් එකට ගිහින් එද්දි ඉවර වෙලා තිබුණු එළවලු ටිකත් අරගෙනමයි ආවේ. ඉතින් හෙට ඉඳන් අම්මටයි මටයි වැඩ ගොඩාක් තියෙන දවස් ටිකක් තමයි ඉස්සරහට එන්නේ. ඉතින් ඒ හින්දා අම්මයි මමයි කල්පනා කරේ
මේ එළවලු ගෙනාපු ඒවා හෝදලා තෙත මාත්තු කරලා තෙත බේරෙන්න තියලා භාජනවලට අස් කරලා ෆ්‍රිජ් එකෙන් දාලා තිබුණොත් අපිට ඉස්සරහට එන දවස් ටික ඉක්මනින් වැඩ ලේසි කරගෙන මේ එන කාර්යබහුල දවස් කිහිපයට මුහුණ දෙන්න අපට ඕනි වුණා. ඉතින් අපි මීට කලින් කවදාවත් මේ විදිහට එළවලු කලින් සෝදලා වේලලා බොක්ස් වලට දාලා ෆ්‍රීසර් එකේ අරන් තියලා තිබුණේ නෑ. අද තමයි අපි මුලින්ම මේ විදිහට එළවලු ටික පිරිසිදු කරගෙන බොක්ස් වල අසුරලා ෆ්‍රීසර් එකේ දාගත්තේ. ඉතින් වට්ටක්ක ටික නම් අද රෑටම උයන්න ගන්න නිසා ඒ ටිකත් කපලම සෝදලා අරන් තියාගත්තා. මම මේ විදිහේ වීදුරු භාජනවලට තමයි මේ එළවලු ටික දාලා ෆ්‍රීසර් එකට දාගන්නේ. ඉතින් ඔයාලත් මේ විදිහට එළවලු කපලා භාජනවලට දාලා ෆ්‍රීසර් එකට දානවා නම් ප්ලාස්ටික් භාජන භාවිතා කරන්න එපා. මොකද ප්ලාස්ටික් භාජනවල දාලා ෆ්‍රීසර් එකට දාපුවාම ඒක අපට සෞඛ්‍යයට හිතකර නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ග්ලාස් බෝල් වලට දාලා හොඳට පියන වැහෙන කන්ටේනර් වලට දාලා මෙන්න මේ විදිහට එළවලු ටික දාලා ෆ්‍රීසර් එකට දාලා අරන් තියලා තිබ්බහම ටික දවසක් යනකම් මේ වගේ නැවුම් බව මේ විදිහටම තියෙනවා. என் நெஞ்சில் தோன்றும் அது யாவும் பேச பல ஜென்மம் வேண்டும் 7 ஜென்மம் ஒன்றாக செய்து உன்னோடு இன்றே நான் வாழ வேண்டும் காலம் முதிய நாம் காதல் முடியுமா நீ பார்க்க பார்க்க காதல் கோடுதே உன்னாலே ඉතින් කැරට් ටික නම් මම හොඳට සුද්ධ කරලා හොදලා මේ විදිහේ උස භාජනයකට දාලා පිරිසිදු වතුර වලින් මේ කැරට් ටික සම්පූර්ණයෙන්ම වැහෙන්න වතුර දාලා පියන හොඳින් වහලා මම ෆ්‍රීසර් එකේ අරන් තියා ගන්නවා. මාළු මිරිස් ටික නම් මම මේ විදිහට නැට්ට කපලා තමයි මේ වගේ භාජනවල අහුරන්නේ. ඉතුරු වෙලා තිබුණු වට්ටක්ක ටිකයි රතලුණු ටිකයි මේ විදිහේ එකම භාජනයකට මම දාගත්තා මේ ටික රෑට උයන්න ගන්න නිසා. ඉතින් මේ විදිහට ඉදිරි දවස් 2-3කට අපි මේ විදිහට ලෑස්ති වුණාම අපේ වැඩ කොච්චරනම් පහසුයිද? අපි ජොබ් එකක් කරන්න ඕනි නෑ මේ විදිහට වැඩ ටික පහසු කරගෙන ජීවත් වෙන්න. මොකද ගෘහණියක් අම්මා කෙනෙක් වුණාම ජොබ් එකක් කරනවට වඩා ගෙදර දොර වැඩ කරද්දී ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා. ඉතින් ඒ වෙහෙස නැති වෙන පුංචි හරි දෙයක් තියෙනවා නම් ඒ ක්‍රමය පාවිච්චි කරන එක තමයි හොඳම දේ. පාන්දරම නැගිටලා උයලා දරුවෝ ඉස්කෝලේ යවලා ගේ දොර අස් කරලා අතු ගාලා වෙලාව දිහා බලද්දී උදේ 11-12 විතර වෙලා. ඒ අනිත් අතට දවල්ට උයන්න පුංචි ළමයිව ඉස්කෝල වලින් එක්කන් එන්න යන්න රෙදි සෝදන්න
ආයෙත් අනිත් අතට රෑට උයන්න. ඔය අතරේ සමිති සමාගම් වලට ශ්‍රම දාන වලට සහභාගී වෙන්න ඕනාම ලොකු කාලයක් අපට වැය කරන්න වෙනවා. ඉතින් අපිට තියෙන ගෙදර දොරේ වැඩවලින් මේ විදිහට උයන්න කලින් සූදානම් වෙන එක පාඩුවක් වෙන්නේ නෑ කියලයි මට නම් හිතෙන්නේ. ඉතින් මම මේ විදිහට තමයි අපේ ඉදිරි දවස් 2-3ට සූදානම් වුණේ. ඉතින් අලුතෙන් විවාහ වෙන්න ඉන්න අයට වගේම අලුතින් විවාහ වෙලා ඉන්න අයට ගෙදර දොර වැඩ ටික ඉක්මනින් කරගන්න මේ වගේ දේවල් ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. නැවුම පටන් ගත්ත අද දවසෙත් අවසාන හෝරා කිහිපයට නොදැනීම ඇවිත් ආයෙමත් අලුත් වීඩියෝ එකකින් මුණ ගැහෙනකල් අදට මං ඔයාලගෙන් සමුගන්නම්. මාව ආදරෙන් අහගෙන බලන් හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආදරණීය ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.